ආයිබෝවන්. ඉතින් ඔන්න මාසේ භාගයක්ම ඉවර වෙන්න ඇවිල්ලා නේද? ඔව්. ඔන්න අපි වෙසක් කුඩු හදලා තියෙන්නේ. තාම හැදුවේ නැද්ද? හැදුවද? වෙසක් ඉවරයිනේ නේ. තාම හදා ගන්න බැරුණානේ. ඒක තමයි. කමක් නැහැ. අපිටත් චොටි කාලේ එහෙම තමයි උනේ. ඔව්. හදන්න පටන් ගත්තට පෙරේතකමට ගොඩාක් කුඩු හදන්න පටන් ගන්නවනේ. නේ? ඉවර කරගන්න බැරි වෙනවනේ. හරි. කඩෙන් ගේනවට වඩා ඔයාලා අමාරුවෙන් හරි හදන එක හොඳයි. දැන් පුරුදු වෙන්න. ඔයාලා දැන් ලොකුයිනේ. පුළුවන් නම් ඔය අටපට්ටම් ඒ වගේ ඒවා ලබන වෙසක් එකටවත් හදමු ඈ. හරිද? ඔව් මම කලිනුත් මතක් කරා හදන්න කියලා. තාම හැදුවේ නැත්තම් ඉතින් දැන් මතක් කරන්නේ කාටද? ලබන අවුරුද්දට හදමු කියලා. පොසන් කූඩු කියලා જાතියක් නැහැ නේද? පොසොන් එකට නම් තොරන්නේ. ඔව් හරි. අපි යමු අද ප්‍රශ්න වලට. ලොකු මල් ගණනට පොඩි මල් ගණන එකතු කරමු. බලමු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි ගණනගෙන යමු 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි මෙන්න උත්තරේ 16. සංඛ්‍යා ඉදිරියට රටාව අනුව හිස්තැනට ගැලපෙන සංඛ්‍යාව ලියන්න. රටාව මොකද්ද? 987 987 987. ඒ කියන්නේ හැම 9කටම පස්සේ ඉන්නේ කවුද? 8. ඕකේ එච්චරයි බලන්න තියෙන්නේ. රූපේ දැක්වෙන ඝන වස්තුව මේක ඝන කාභයක්. මේකට සමාන හැඩයක් පරිසරයෙන් හොයා ගන්න පුළුවන්. බීම බටයක්ද කාසියක්ද මකණයක්ද? බැලූ බැල්මට පේනව නේද? පාඩම දැනන් හිටියේ නැතත් ඒකට නම් උත්තරේ ලියන්න පුළුවන්. බිත්තියේ අනුමාන කළ උස. ඒ කියන්නේ අපි හිතනවා මේ බිත්තිය බීම බට 36ක් විතර ඇති. සැබෑ උස බීම බට වලින් මැනලා බලනවා. එතකොට 43යි. දැන් අහනවා බිත්තියේ අනුමාන උස නේද? අනුමාන කළ උසට වඩා සැබෑ උස ඇත්ත උස මොකද උනේ? වැඩි වුණා නේද? වැඩි. බොත්තම් 19ක් නයනී ළඟ තිබුණා. ගයනී ළඟ නේද තිබුණා. එයින් 5ක් නයනීට දුන්නා. ඒ කියන්නේ ඕකෙන් 5ක් අඩු වෙන්න ඕනනේ. 19න් 5ක් 9න් 5ක් 9න් 5ක් 4යි. එහෙනම් 19න් 5ක් 14යි. එහෙම තමයි හිතන්නේ. ඕවා පුරුදු වෙන්න. A බඳුන සම්පූර්ණයෙන් පුරවා B බඳුනට එම ජලය පුනීලයක ආධාරයෙන් විසිරී නොයනසේ එළියට යන්නේ නැති වෙන්න A ගෙන් B ට දැම්මලු. ඒත් B තාම හිස්ලු. ඒකේ තේරුම මොකද්ද? A බඳුනට වඩා B බඳුනට දාන්න පුළුවන් ජල ප්‍රමාණය මොකද්ද? වැඩි. ඒකනේ තාමත් හිස් වෙලා තියෙන්නේ. දඬු හා කැට මගින් නිරූපණය වන සංඛ්‍යාව දඬු ගාන ගනින්න. 1යි කැට ගාන 1 2 3 4 5 6 7 8 9යි. 19යි ඉලක්කමින් ලියන්න කියලා තියෙන මේ වෙලාවට අපිට කියලා තිබ්බේ නැත්තම් කමක් නැහැ ඕන එකක්. හැබැයි කියලා තිබුණොත් අනිවාර්යෙන් ඒ ක්‍රමෙන්ම කරන්න. හරි. එහෙනම් අද දවසේ හරි ගාන chat එකට දාන්න. පරිස්සමට ගිහින් එන්න. ආයිබෝවන්. තෙරුවන් සරණයි.